සාර්ථකත්වය කියන්නේ මේ දැන් හිතපු ගමන් මේ දැන් පහළ වෙන දෙයක් නම් නෙමේ. සාර්ථකත්වය කියන්නේ හරියට මවගේ කුස තුර පිරිසිඳගත් පුංචි කලලයක් මාස 10ක් තිස්සේ නිරෝගීමත් ලෙස වැඩිලා දරුවෙකු ලෙස මේ ලෝකෙට බිහි වෙලා ඒ දරුවා ටිකෙන් ටික උස්මහත් වෙනවා වගේ තමයි හරියට සාර්ථකත්වයක්. අන්න ඒ නිසාම තමයි ආත්ම විශ්වාසයේ රන් කැඩපත සාර්ථකත්වය කියලා කියන්නේ. ආත්ම විශ්වාසය තියෙන කෙනාට විතරයි පුළුවන් තමන් වෙනුවෙන් ජීවත් වෙන්න. ජීවිතය කියන්නේ ගලාගෙන යන දිය පාරක්. මොකද දන්නවද? දරාගන්න බැරි තරම් හිත් වේදනා පීඩාවන් එක්ක දුක සතුට මැද අතරමං විවි ජීවත් වෙන්න වෙනවා. ඒත් අපි ඒ හැම දෙයක්ම පසු කරගෙන ලස්සනට ජීවත් වෙනවා. හරියට ගලාගෙන යන දිය පාරක් වගේ. ධනාත්මක ආත්ම විශ්වාසයට තමන්ව තමන්ගේ හීන ජීවත් කරවන්න පුළුවන් වගේම තමයි ඍණාත්මක ආත්ම විශ්වාසයටත් පුළුවන් තමන්ව තමන්ගේ හීන තමන් විසින් සදහටම මරවලා දාන්න. ඉතින් අන්න ඒකට අපි කියනවා සියදිවි නසා ගැනීම කියලා. සාර්ථකත්වයේ එකම රහස ආත්ම විශ්වාසය විතරක්මයි කියලා මුළු ලෝකයට අපූරු ආදර්ශයක් පෙන්වීමට ලාංකීය පුංචි පුතෙක් සමත් වුණා. ඒ තමයි කුරුණෑගල මලියදෙව විද්‍යාලයේ නිපුණ පුතා. නිපුණ පුතා විසින් උසපැනීමේ වාර්තාපොත අලුත් කළා. ඒ ජයග්‍රහණය අතිශය සුවිශේෂී ජයග්‍රහණයක් වුණා. මොකද අම්මා මෝචරිය මලගමට ලෑස්ති වෙනකොට ඇතෙක් වගේ රත්තරන් පුතෙක් උන නිපුණට පුළුවන් වුණා තමන් පුංචි කාලේ ඉඳලා අවුරුදු 13ක් වෙනුවෙන් කැප වුණ ඒ හීනේ සැබෑවක් කරගන්න. නිපුණගේ විතරක් නෙමෙයි නිපුණගේ අම්මගේ හීනයත් යථාර්ථයක් බවට පත් කරන්නට. නිපුණගේ ලෝකේ වීරවරිය මිය යනකොට ඒ දුක දරාගෙන ඒ දුක දුකට හේතුවක් නොකරගෙන මවගේ මිය යාම ශක්තියක් කරගෙන නිපුණට පුළුවන් වුණා විශිෂ්ට වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම් ලාභියෙක් වෙන්න. හැබැයි ඒ ජයග්‍රහණයේ මල්ඵල ගන්වන සතුට අම්මට දකින්නටවත් ඇහෙන්නටවත් ලැබෙන්නේ නෑ කියලා නිපුණ හොඳාකාරවම දන්නවා. මියගිය මවට නැවත පණ දෙන්න බැහැ. මට මම ගැන දැකපු හීනය හීනයක්ම වෙන්න දෙන්න බෑ කියලා. ලෝකයාට දුක වෙනුවට සතුට පෙන්නලා මට පුළුවන් මම මාව විශ්වාස කරනවා කියලා. නිපුණව දැඩි ලෙස විශ්වාස කරපු නිසා තමයි නිපුණට එවැනි ජයග්‍රහණයක් ලැබුණේ. අම්මා මෝචරියේ ඉඳලා අවසන් ගමන් යන්න සරසනකොට මලියදේව විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනියේ ඉඳලා නිපුණගේ ගෙල රන් පදක්කමින් බැබලෙන්න පටන් ගත්තා. ඒ වෙන මොකුත් නිසා නෙමේ. නිපුණ තුල තිබුණු දැඩි ආත්ම විශ්වාසය නිසාමයි. ධනාත්මක ආත්ම විශ්වාසය කෙනෙකුගේ ගෙල සාර්ථකත්වය නැමැති රන් පදක්කමින් සරසනකොට ඍණාත්මක ආත්ම විශ්වාසය මරණයේ තොණ්ඩුව ගෙලට දමන්නට වැඩි වෙලාවක් ගන්නෙ නෑ. ජීවත්වීම මරණය අත්හැරීම මේ තුන් ආකාරයකින් තේරුම් ගත යුතුයි. අත්හැරීම වෙනුවට මරණය තෝරාගත්තොත් සදහටම ඔබට ඔබව
අහිමි වෙනවා. නමුත් අත්හැරීම තුළින් ජීවත්වීම තෝරාගත්තොත් සාර්ථකව ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මලියදෙව විද්‍යාලයේ වසර ගණනකට පසු උසපැරීමේ වාර්තාපත අලුත් කරමින් ලෝකයටම උසපැනීමේ නව වාර්තාවක් පිහිටුවන්නට ආරම්භක පියවරක් ගත් නිපුණගේ එකම රහස වුණේ ආත්ම විශ්වාසයයි. මේ වීඩියෝ එක මේ මොහොතේ බලන ඔයත් ජීවත්වීම මරණය අත්හැරීම අතරමං වෙලාදී මේ දැන්ම ඔලුවට ගන්න අත්හැරීම වෙනුවට සියදිවි නසා ගැනීම නෙවෙයි ජීවත්වීම තෝරගන්න. ඔයාව විශ්වාස කරන තරමට ඔයා තුළ ප්‍රාතිහාර්ය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මගේ ආත්ම විශ්වාසයට විතරයි පුළුවන් මාව ජීවත් කරවන්න. මෙය දැඩි ලෙස ඔලුවට ගන්න. තවත් කෙනෙකුට ඔයාව ජීවත් කරවන්න, එහෙමත් නැතිනම් තවත් කෙනෙකුගේ ආත්ම විශ්වාසයට ඔයාව ජීවත් කරවන්න වගේම ඔයාව මරවන්න පුළුවන් නම් ඇයි ඔයා තවත් කෙනෙක්ගේ ආත්ම විශ්වාසය විශ්වාස කරන්නේ? ඔයාගේ ආත්ම විශ්වාසය ධනාත්මකව දැඩි ලෙස විශ්වාස කරන්න. එතකොට ඔබට පුළුවන් අත්හැරීම වෙනුවට ජීවත්වීම තෝරගන්න. අත්හැරීම තුළින් ඔයාට පුළුවන් ඔයාගේ සාර්ථකත්වය, ඔයාට ඔයාගේ ඉලක්කවලට යන හීනයක් නොවේ යථාර්ථයක් බවට පත් කරගන්න.